අයිබෝන් යාළුවනේ අපි අද ඇවිල්ලා තියෙන්නේ පුංචි නූරඑළියට. එහෙනම් අද යන්න හදන්නේ දෙනියාය අක්වාන වංගු 10 මාර්ගය බලන්න. එහෙනම් දැන් ඉන්නේ සූර්යකන්දේ. ගිහිල්ලා බලමු වංගු 10 මාර්ගය. හොඳයි යාළුවනේ අපි දැන් ඉන්නේ සූර්යකන්ද නගරයේ. ඇත්තම මේ පහුවෙන්නේ සූර්යකන්ද නගරය. අපි දැන් රක්වාන් දෙසට තමයි ගමන් කරන්නේ. දැන් මේ සූර්යකන්ද නගරය පහු කරගෙන සූර්යකන්ද කෝවිල මේ පහුවෙන්නේ. ඒ සූර්යකන්ද කෝවිල පහු කරගෙන අපි ඉදිරියට ගමන් කරනවා. ඇත්තම දිසානා පාමසිය පහු වෙනවා. දැන් මේ මාර්ගයේ ගොඩාක් වැඩ අවසන් වෙලා තියෙන්නේ. දැන් අපි රක්වාන පැත්තට තමයි මේ යන්නේ. බලන්න ගොඩාක් ලස්සන දැන් තියෙනවා මේ පාරේ. අපි රක්වාන පැත්තට ගිහිල්ලා තව ඉදිරියේදී ලස්සන දැන් කීපයක් පෙන්වන්න තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් වෙනදා වගේම මේ ගමනට අද මට සහයෝගය දෙන්න අපේ තරුෂ මල්ලි. ඉතින් මේ ගමනට වෙනදා වගේම තරුෂ මල්ලිත් එකතු වෙනවා. හොඳයි යාළුවනේ මේ අපි ඇතුල් වෙන්නේ දැන් වංගු 10 මාර්ගයට තමයි මේ ඇතුල් වෙලා ගමන් කරන්නේ. ඉතින් ඇත්තම හරිම ලස්සනයි වෙනවා. අලුත් පරිසරයකට යනවා වගේ තමයි පේන්නේ අපිට. ඉතින් ඇත්තම මේ ගහකොළ වලට හානියක් නොවන පරිදි ලස්සන ස්වභාවිකත්වය ආරක්ෂා කරලා මේ මාර්ගය නිර්මාණය කරලා තියෙනවා. ඇත්තම මේ මාර්ගයේ ගමන් කරනකොට මේ වංගු 10න් අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ 10 වංගුව. ඉතින් අපි මේ ඉදිරියට යන ඉදිරියේදී අපි බලා ගන්න පුළුවන් 10 වංගුව. ඉතින් තාමත් මේ ප්‍රදේශවල වැඩ 100%ක්ම අවසන් කරලා නැහැ. නමුත් වැඩ කරමින් පවතින සුළු වැඩ අවසාන ෆයිනල් වැඩ තියෙනවා. ඇත්තම දැන් ඉදිරියේදී මේ හම්බෙන්නේ 10 වංගුව. අපි බලමු 10 වංගුව මොන ආකාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තම මේ විශාල කළුගල් ප්‍රමාණයක් කඩලා ඉවත් කරලා තියෙනවා. බලමු මේ අපිට ඉදිරියෙන් හම්බෙන්නේ දැන් 10 වංගුව. බලන්න මේ විශාල ගල් පුවරුවල නිර්මාණය කරලා තියෙන්නේ. මේ පහුවෙන්නේ යාළුවනේ නම් 10 වංගුව. අපි ඉදිරියට ගිහලා බලමු අනිත් වංගු ගැන හොයලා බලමු නේද. ඉතින් යාළුවනේ එහෙනම් මේ අපිට ඉදිරියෙන් දැක ගන්න හම්බෙන්නේ 9 වංගුව. අපි දැන් 9 වංගුව පහු කරගෙන රක්වාන් දෙසට දැන් ගමන් කරන අවස්ථාව තමයි අපිට මේ දක්නට ලැබෙන්නේ. හොඳයි යාළුවනේ අපි එහෙනම් දැන් 8 වංගුවට ඇවිල්ලා තියෙන්නේ. අපි ආවේ සූර්යකන්ද පැත්තේ ඉඳලා. සූර්යකන්ද පැත්තේ ඉඳලා මේ පැත්තට ආවේ. දැන් වංගු මේ ටිකක් පහු කරලා දැන් 8 වංගුවට ඇවිල්ලා ඉන්නේ. ඇත්තම මේ මාර්ගය වලට හම්බෙන්නේ රත්නපුර පැත්තේ ඉඳලා එන එක්කෙනෙකුට රත්නපුර පැල්මඩොල්ල කහවත්ත ඊළඟට මාදම්පෙන් හරවලා තමයි මේ රක්වාන පාර මාදම්පෙන් හරවලා මේ පැත්තට එනකොට තමයි මේ රක්වාන පාර හම්බෙන්නේ. ඒ වගේම දෙනියාය ඉඳලා එන එක්කෙනෙකුට දෙනියාය බුත්කන්ද නෑදොල ඉත්තකන්ද සූර්යකන්ද හරහා තමයි මේ මාර්ගයේ හම්බෙන්නේ. ඒ වගේම ඇඹිලිපිටිය ඉඳලා එන එක්කෙනෙකුට ඇඹිලිපිටිය කෑල්ල කොළොන්න උළුතට හරහා සූර්යකන්ද හරහා තමයි මේ මාර්ගයේ. ඒ වගේ අවස්ථා තුනකදී මේ
වංගු 10 මාර්ගයේ හම්බ වෙනවා. ඇත්තම ඉතාමත් ලස්සන විදිහට මේ ස්වභාවිකත්වයට ස්වභාවික පරිසරයට හානි නොවන විදිහට තිබුණු පරණ පාර ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. හරිම ලස්සනයි. එන්න ඇවිල්ලා බලන්න මේ ඉතාමත් ලස්සන විදිහට මේ පුංචි නුවරඑළිය කියන මේ සූර්යකාන්ත ප්‍රදේශයට එන්න තියෙන ලස්සනම මේ මාර්ගයේ ලස්සනට පිරිසකර කරලා හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඇවිල්ලා බලන්න. යාළුවනේ නම් අපි නැවතත් ගමන ආරම්භ කළා. ඉතින් මේ ගමනේදී අපිට හම්බ හිතපු වැදගත්ම කෙනෙක් හම්බ වෙන අවස්ථාව තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඇත්තම අපේ සිංහරාජ ප්‍රාන්තාරාණ සේනාසනේ නායක ස්වාමීන් වහන්සේ අපිට මේ ගමනේදී මුණ ගැහුණා. ඇත්තම උන්වහන්සේ විසින් මේ පාරේ තියෙන වැදගත් ස්ථාන පෞරාණික ස්ථාන ප්‍රතිනිර්මාණය කිරීමක් උන්වහන්සේගේ අතින් සිද්ධ කරනවා. ඉතින් හරිම ප්‍රශංසනීයයි. ඒ පරණ දේවල් පරණ ආකාරයටම සංරක්ෂණය කිරීමත් අපේ නායක හාමුදුරුවන්ගේ අතින් සිද්ධ වෙනවා. හොඳයි, එහෙනම් අපි මේ අතේ වංගුවට දැන් ඇවිල්ලා ඉන්නේ. පුදුම හිත නිවෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. මෙතන ශ්‍රී බෝධිරාජ භාවනා මධ්‍යස්ථානයේ තියෙනවා. ඒ වගේම ඉතාම ලස්සනට මේක නිර්මාණය කරලා තියෙනවා. ඇත්තෙන්ම මේ නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්න ඕනේ අපේ සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේ ගරු නායක ස්වාමීන් වහන්සේ. එතුමාගේ අතින් තමයි මේ දැවන්ත නිර්මාණය සිද්ධ වෙන්නේ. මේ වගේ මේ වංගු නිර්මාණය වෙන්නේ. ඇත්තෙන්ම හරිම ලස්සනයි. ඉතින් මේ එදා තිබුණු විදිහටම මේ පාර ප්‍රතිනිර්මාණය කිරීමක්, ඒ කියන්නේ පරණ දේවල් ඒ විදිහටම සංරක්ෂණය කිරීමක් අපේ සිංහරාජ ප්‍රාන්තාරණ්‍යයේ ගරු නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනවා. ඒක ඇත්තම ප්‍රශංසනීයයි. උන්වහන්සේ විසින් ඉතාමත් කාලෙක ඉඳන් සංරක්ෂණය කිරීමක් සිද්ධ කරනවා. ඉතින් පැරණි මාර්ගයේ පැරණි ආකාරයටම අපිට දැක ගන්න දැන් ලැබෙනවා. ඇත්තම මේ ස්ථානයේ ඉතාමත් මනරම් දැකුම් කළු ආකාරයට නිර්මාණය කරලා තිනවා. හරිම ලස්සනයි. ඇවිල්ලා බලන්න. ඉතින් යාළුවනේ වංගු 10 මාර්ගයේ අපි දැකපු විශේෂ තැනක් පෙන්වන්න තමයි මේ හදන්නේ. ඇත්තම සතුන්ට මාරු වීම සඳහා පාලමක් හදලා තියෙනවා. ඇත්තම සතුන් බිම මාර්ගයෙන් ගමන් කිරීමේදී අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ඉඳ ඉහළින් ඔවුන්ට ගමන් කිරීමට මේ වගේ මාර්ගය හදලා තියෙනවා.
හොඳයි යාළුවනේ එහෙනම් අපි දෙකේ වංගුවට දැන් ආවා. ඉතින් හරිම ලස්සන ගමනක්. මේ පාර ගැන කතා කරනකොට අපි අතීත කතාව බැලුවොත් මේ පාර ඇත්තටම මේ සුදු ජාතිකයන් විසින් තමන්ගේ දැන් මේ කඳුකර ප්‍රදේශ තේවගාවට නතු කරගත්තට පස්සේ තමන්ගේ අක්ෂයන් ගෙන යන්න, ඒ කියන්නේ තමන්ගේ නිෂ්පාදනය කරපු නිෂ්පාදනය පිටර ගෙනියන්න හරි බාධාවක් තිබුණා. ඒ බාධාවට පිළියමක් විදිහට තමයි මේ දෙනියාය මේ රක්පාන මාර්ගයේ මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේක මුල් කාලයේදී මේ පැට්‍රි ආශ්‍රිතව මේ දළු පැට්‍රි ආශ්‍රිතව බඩු ප්‍රවාහනය කිරීම සඳහා කේබල් ක්‍රමයක් ඔවුන් අනුගමනය කරලා තිබුණා. මේ කඳු මුදුන් වල ඉඳලා දර ඒ වගේම මේ දළු වගේ දේවල් ප්‍රවාහනය කරන්න කේබල් ක්‍රමයක් කඳු උඩ ඉඳන් පහළට කේබල් මාර්ගයෙන් ගෙනලා තිබුණා. නමුත් අස්වැන්න ගෙන යාමේදී යම් ගැටලු පන්තු වෙලා තිබුණා. ඒ ගැටලු වලට පිළියම විදිහට තමයි මේ මාර්ගය නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ මාර්ගය නිර්මාණය කිරීමේදී මේක ගෞරවය හිමි වෙන්නේ කාන්තාවකට. මේ මාර්ගය ඇත්තම මේ ආරම්භ කිරීම සඳහා බාර දීලා තියෙන්නේ සුජාතික විසින් මේ AS කියන මේ ඉංජිනේරුව සඳහා තමයි මේක බාර දීලා තියෙන්නේ. නමුත් මේ ප්‍රදේශය දැන් මේ අපි මේ වගේ තැනිතලා ප්‍රදේශයක් විදිහට දැක්කම මේක විශාල කඳු බෑවුමක් තියෙන්නේ. ඉතින් මේකේ පැමිණෙන්න තියෙන අපහසුතාව අරම්මනම් ඒ හේතු විවිධ පාරිසරික හේතු හින්දා එයා මේ වැඩේ මේ පාර හදන වැඩේ පොඩ්ඩක් මංග ඇරියා. ඊට පස්සේ මෙයාගේ නෝනා විසින් තමයි මේ හේස් කියන ඉංජිනේරුතුමාගේ නෝනා ඉංජිනේරුවරේ. ඉතින් එයා විසින් තමයි මේ පාර ඩිසයින් කරලා තියෙන්නේ, මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ කාන්තාවක් විසින්. ඉතින් ඇත්තටම මේ විශාල කඳු බෑවුමක්. නමුත් ඒ කන්ද නොවන විදිහට මේ විදිහට තැනිතලා ප්‍රදේශයක් විදිහට ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. බොහොම ලස්සන ආකාරයට අද වල දකින්න හම්බෙන්නේ මේ මාර්ගය. හොඳයි එහෙනම් අපි මේ දැන් මේ මාර්ගයේ හම් වෙන මේ එක පාලමක් තමයි. ඉතින් මේකේ සුවිශේෂී පාලම. ඒකෙන්ද පොඩ්ඩක් දෙයක් කියන්න අවශ්‍යින්ද පොඩ්ඩක් මේ මේ නැවතුනේ. ඇත්තම මේ පාලම මේ පාර හදන්න කලින් මේක නිර්මාණය කරලා තිබුණා. මේකට හේතුව තමයි මේ මෙතන පෝර ලොරියක් මේ පාලමේ පොරෝලිය එක මේ පරණ පාලම කඩාගෙන වැටුණා. ඉතින් ඒ කඩා වැටුණාට පස්සේ තමයි මේ පාලම හැදුවේ. දින විශේෂත්වය තමයි දින 60ක් වගේ කාලයකදී මේ පාලම හදලා නිම කෙරුවා. ඇත්තම අපි මතක් කරන්න ඕනේ මේ අපේ මියගිය අපේ රංජිත් සෝයිස මැතිතුමා. ඉතින් ඒ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බොහොම ලොකු කාර්යයක් කළා. මේ දින 60ක් වගේ කාලයකදී මේ පාලම හදලා ඉවර කරා. මේක සුවිශේෂී පාලමක් වෙන්නේ ඒකයි. ඉතින් ඇත්තෙන්ම මේ පාර නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් තමයි මේ පාලම හදලා නිම කෙරුවේ. ඉතින් ඒක හරි වටිනවා. දැන් හරි ලස්සනට තියෙනවා. වෙන ඉදිරියට ගිහිල්ලා මේ තුරු ටික බලමු. ඇත්තම අපිට ඉස්සරහින් හම්බෙන්නේ සුවිශේෂී පාලමක්. මේක සුදු ජාතිකයන් විසින් හදපු පාලම තමයි මේ එහා පැත්තෙන් පේන්නේ. අලුතින් නිර්මාණය කරපු පාලම මේ පැත්තෙන් පේනවා. ඇත්තම මේක විශේෂ අවස්ථාවක්. ඉතින් මේ පරණ පාලම කඩලා ඉවත් කරේ නෑ. ඉතින් ඒක බලන්න පුළුවන් විදිහට කියනවා ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. අපි මේ පාලම් දෙකම බලමු. මේ ඉතාමත් ලස්සන ආකාරයට සංරක්ෂණය කරලා පරණ පාලම සංරක්ෂණය කරලා තියෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක්.
අපි මේ ඇත්තම ඉන්නේ මේ රක්වාන නගරයට ආසන්නෙන් මේ තියෙන පරණ පාලම ඉස්සෙල්ලා මේ සුදු ජාතිකයන් විසින් ඉදි කරන ලද යකඩ පරණ පාලම තමයි. ඒක ඉතින් මේ කඩල ඉවත් කරන්න හදනකොට මේ කට්ටිය විරුද්ධ වුණා. ඒකින්ද මේක ප්‍රතිසංස්කරණය කළ මේ විදිහට තියෙන්නේ. ඇත්තම පරණ පාලම දැන් අයහා පැත්තෙන් පේන්නේ අපිට අලුත් පාලම. ඉතින් මේ සුදු ජාතිකයන් විසින් නිර්මාණය කරපු පරණ පාලම මේ විදිහට ප්‍රතිසංරක්ෂණය කරලා අනාගතයට බලන්න පුළුවන් විදිහට මෙහෙම ආරක්ෂා කරලා තියෙනවා. මේක බොහොම ලස්සනයි. මේ අපි ගිහිල්ලා බලමු මේ පාලම උඩින් තමයි මේ යන්නේ. මේකේ වාහන ගමන් කරන් දෙන්නේ නැහැ. නමුත් බලන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ ඓතිහාසික බව එහෙම ආරක්ෂා කරලා ඉදිකිරීම කරලා තියෙනවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි මේ මාර්ගය දකින්නකොට.